හයි හයි ළමයි ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා සනීපෙන් සතුටින් ඇති කියලා මං හිතනවා. ඉතින් ඩේසි ඩයරිස් මගේ YouTube channel එකට ඔයාලා වෙනද වගේම මම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ channel එකේ ඉන්න ගොඩාක් දෙනා මගෙන් රික්වෙස්ට් කරපු බ්‍රෑන්ඩ් එකක් තමයි අද මම රිවිව් කරන්න යන්නේ. ඉතින් ඒ තමයි හිමාලයා බ්‍රෑන්ඩ් එක. ඉතින් මම හිමාලයා බ්‍රෑන්ඩ් එක අද යූස් කරපු බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි. ගොඩාක් කාලයක් තිස්සේ ඒක ගොඩාක් නිෂ්පාදන පාවිච්චි කරපු කෙනෙක්. ඒ වගේම මට ගොඩාක් හොඳ රිසල්ට් ලැබුණු බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මම තාමත් ආසාවෙන් පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එකක් තමයි හිමාලයා කියන්නේ. ඉතින් මම කාලයක් තිස්සේ දැනටත් තාමත් යූස් කරනවා. ඉතින් ඒ නිෂ්පාදනය තමයි ඔයාලා දැන්ටම දන්නා thumbnail එක දැකලා ඒ තමයි මේක ඇවිල්ලා brightening face wash එක හිමාලයා බ්‍රෑන්ඩ් එකේ. ඉතින් ඒක ගැන රිවිව් කරන්න තමයි මම අද යන්නේ. ගොඩක් දෙනා මගෙන් රික්වෙස්ට් කරලා තිබුණා. ඉතින් ඒකයි මම ගොඩක් හිතුවේ මේ වීඩියෝ එක කරන්න. එහෙනම් පළවෙනි වතාවට නම් මගේ වීඩියෝ එකක් බලන්නේ. හායි මම ඩේසි. ඔයාලා මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම ගොඩක් YouTube එකේ කරන්නේ skin care product review videos. ඊට අමතරව ගොඩක් videos කරලා තිනවා. ගොඩක් product review videos කරලා තිනවා. ඉතින් ඒව බලන්නත් අමතක කරන්න එපා. එහෙනම් මගේ channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරලා අපේ Daisy family එකත් එක්ක එකතු වෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු අද නිෂ්පාදනයේ වැඩි විස්තර ඒ වගේම මේ නිෂ්පාදනයේ මට ලැබුණු result එක මොකක්ද කියලා. ඉතින් දැන්නපත් ඔයා මේ නිෂ්පාදනය පාවිච්චි කරලා තියෙනවා නම් ඔයා දන්නවා මේ නිෂ්පාදනය ඇත්තටම ගොඩක් හොඳ නිෂ්පාදනයක් කියලා. ඔයාලගේ සම ක්ලියර් කරගන්න, සම බ්‍රයිට්නින් කරගන්න, ඔයාගේ සමේ කුරුලෑ ලප, ඒ වගේම අඳුරු ලප තියෙනවා නම් ඒවා අඩු කරගන්න මේ ෆේස් වොෂ් එක හරහා පුළුවන්. ඒ වගේම සමේ තියෙන ඩල් ගතිය නැති කරලා සමට හොඳ බ්‍රයිට්නින් ලුක් එකක් ගන්න මේ ෆේස් වොෂ් එකට පුළුවන්. ඉතින් ඕනම සුපර් මාකට් එකකින් ඕනම ෆාමසි එකකින් ඔයාලට පහසුවෙන් රුපියල් 650ක් වගේ මුදලකට මිලදී ගන්න පුළුවන් හොඳ නිෂ්පාදනයක් තමයි මේ හිමාලයා ක්ලියර් බ්‍රයිට්නින් ෆේස් වොෂ් එක කියන්නේ. ඉතින් මේකේ මූලික ඉන්ග්‍රීඩියන්ට් වෙන්නේ සැෆ්‍රන් සහ ලිකොරිෂ්. ඉතින් හිමාලයා කියන්නේ මේ අදියාපු බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි. දැන් මම හිතන විදියට අවුරුදු 30 40ක් වෙළඳපොලේ තියෙන ස්කින් කෙයාර් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මම දන්න විදියට හිමාලයා නිෂ්පාදනය කරන රට වෙන්නේ ඉන්දියාව. ඉතින් මොකද මම ඉන්දියාවේ ඉන්න කාලේ පවා මේ හිමාලයා බ්‍රෑන්ඩ් එකේ නිෂ්පාදන ගොඩාක් දැක්ක සහ එහෙදි මම ගොඩාක් පාවිච්චි කරපු බ්‍රෑන්ඩ් එකක් තමයි මේ හිමාලයා කියන්නේ. ඉතින් එහෙදිත් ගොඩාක් නිෂ්පාදන මීට වඩා ලංකාවේ තියෙනවට වඩා ගොඩාක් නිෂ්පාදන ඉන්දියාවේ තියෙනවා. ඉතින් එහෙදිත් මම ගොඩක් කල් පාවිච්චි කරා සහ ඒ ගොඩාක් මිල අඩුයි මෙහෙට වඩා සාපේක්ෂව. ඉතින් එයාලගේ මේ නිෂ්පාදනය මම පාවිච්චි කරන පළවෙනි වතාව නෙවෙයි මං හිතන්නේ මගේ ජීවිතේ දෙවෙනි වතාව මේ නිෂ්පාදනය පාවිච්චි කරන. මොකද මං හිමාලයා ෆේස් වොෂ් වලට ඒ තරම් කැමති වෙච්ච කෙනෙක්. ඒ මං හිතන්නේ මං හිමාලයා බ්‍රෑන්ඩ් එකේ නිෂ්පාදන පාවිච්චි කරේ 2018 වසරේ ඉඳන් 2018 දී තමයි පළවෙනි වාරට මම මේ ෆේස් වොෂ් වර්ග මුලින්ම හිමාලයා බ්‍රෑන්ඩ් එකේ යූස් කරන්න ගත්තේ. ඉතින් කොරෝනා කාලෙත් එක්ක මේ හිමාලයා බ්‍රෑන්ඩ් එකේ නිෂ්පාදන මට හොයාගන්න බැරි වුණා. ඉතින් ඒත් එක්කම මට ඒ නිෂ්පාදනය පාවිච්චි කරන්න බැරි වුණා. මොකද මම 2018 ඉඳන් දිගටම යූස් කරා. ඊට පස්සේ කොරෝනා ආවා. කොරෝනා පස්සේ මේ නිෂ්පාදන මට හොයාගන්න බැරි වුණා. හින්දා මම වෙනත් නිෂ්පාදන වලට ගියා. නමුත් මම මේක හෙව්ව මිලදී ගන්න. නමුත් මට හම්බ වුණේ නැහැ. දැන් මෑත කාලෙදි තමයි මම වෙළඳපොළවල් වල මේ හිමාලයා බ්‍රෑන්ඩ් එකේ ෆේස් වොෂ් වර්ග සහ නිෂ්පාදන දැක්කේ ඇත්තටම. ඊට පස්සේ තමයි මම ආයෙත් මිලදී අරගෙන පාවිච්චි කරන්න ගත්තේ. මොකද මම දන්නවා මේකෙන් ලැබෙන රිසල්ට් එක මට ගොඩාක් හොඳ රිසල්ට් ලැබුණා ඒ කාලේ. ඇත්තටම මම ගොඩාක් ආසාවෙන් එක දිගට යූස් කර ෆේස් වොෂ් එක තමයි හිමාලයා බ්‍රෑන්ඩ් එකේ කේසර් ෆේස් වොෂ් එක සහ මේ බ්‍රයිට්නින් ෆේස් වොෂ් එක. මම කේසර් එකත් තාමත් යූස් කරනවා. මම ඒකේ වීඩියෝ එකත් ළඟදී ගේන්න. කේසර් එකට තමයි මම ගොඩාක් ආස වුණේ. මේකත් මම ආස වුණා. මේ දෙකම මම මාරුවට ඒ කාලේ ඉඳන්ම යූස් කරා. ඉතින් ඇත්තටම ගොඩාක් හොඳයි. මම ප්‍රයිස් එක ගැන සඳහන් කළොත් දැන් මේක රුපියල් 650ක් වෙනවා. මෙන්න මේක මිලිලීටර 50ක පොඩි එක. මම හිතන්නේ මීට වඩා පොඩි එකක් නෑ. මේක තමයි පොඩි එක. මේක රුපියල් 650ක් වෙනවා. මම හිතන්නේ මම 2018 ගත්ත කාලේ ගත්තේ 300 ගාණක් වෙන්න ඕන. දැන් ප්‍රයිස් එක වැඩි වෙලා. ඉතින් මේක ලොකු එකක් තියෙනවා. ඉතින් පළවෙනි වතාවට යූස් කරන කෙනෙක්ට පොඩි සයිස් එක අරගෙන යූස් කරන්න පුළුවන්. මේක ඇවිල්ලා මම හිතන විදිහට all skin type. එහෙම skin type එකක් සඳහන් කරලා නෑ. all skin type වෙන්න ඕන. ඉතින් මේකේ සඳහන් කරලා තියෙනවා අපේ dark spots light කරන්න පුළුවන්
කම්ප්ලෙක්ස් එකක් මේකේ තියෙනවයි කියලා. ඉතින් මේක ගත්තොත් ඔයාලට පෙර මම කොච්චර යූස් කරලාද කියලා මේක මේ දැන් අන්තිම හරිය වගේ තියෙන්නේ මේකේ. මෙන්න මේ හරියට නිකම්ම යූස් කරලා තින්නේ. දිගටම කේසර් එකත් එක්ක මාරුවෙන් මාරුවට තමයි මම මේ ෆේස් වොෂ් දෙකම මාරුවෙන් මාරුවට තමයි යූස් කරන්නේ. ඉතින් ගොඩාක් හොඳයි. ඇත්තටම ගොඩාක් හොඳයි. කේසර් එක ගත්තොත් මම කේසර් එකට ගොඩක් ආසයි. මොකද කේසර් එක ගොඩක් මගේ සම පැහැපත් කරගන්න, ඒ කියන්නේ ලයිට්නින් කරගන්න ගොඩක් උදව් වුණා. මේකත් ගොඩක් හොඳයි. ඒ කියන්නේ අපේ දැන් ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට දන්නවා අපි එළියට ගිහින් ආයෙ ගෙදරට එනකොට මූණ ඩල් වෙලා, තෙල් වෙලා, අඳුර වෙලා තියෙනවනේ. ඒ ගතිය නැති කරගන්න පුළුවන් මේ ෆේස් වොෂ් එකෙන්. මූණ හොඳට ක්ලියර් වෙනවා. සම හොඳට පිරිසිදු වෙනවා සහ හොඳට මේ අර ඩල් ගතිය නැති වෙලා ෆ්‍රෙෂ් ලුක් එකක්, බ්‍රයිට් ලුක් එකක් සමට ලැබෙනවා. ඉතින් ගොඩක් හොඳයි. කවුරු හරි හිමාලය ෆේස් වොෂ් එක try කරන්න ඉන්නවනම් මේ ෆේස් වොෂ් එක try කරලා බලන්න. මම නීම් එකත් use කරලා තියෙනවා. ඉතින් මම ගොඩක් හිමාලය බ්‍රෑන්ඩ් එකේ නිෂ්පාදන මම use කරලා තිනවා. මම ගොඩක් ආසයි වුණ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් නීම් එකට වඩා මම ගොඩක් හිමාලය බ්‍රෑන්ඩ් එකේ ෆේස් වොෂ් අතරින් ගොඩක් ආසයි මේ බ්‍රයිට්නින් එකටයි, කේසර් එකටයි. ඉතින් ගොඩක් හොඳයි. කවුරු හරි use කරන්න ඉන්නවනම් මේකේ අඩංගු වෙලා තියෙන්නේ saffron සහ licorice. ඒ කියන්නේ වැල් මතට මං හිතන විදිහට වැල් මතට සහ saffron රේණු තමයි මේකේ අඩංගු වෙලා තියෙන්නේ. ඊට අමතරව ගොඩක් ingredients මේකේ අඩංගු වෙලා තියෙනවා. පිටිපස්සේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයා මේ නිෂ්පාදනය try කරලා තියෙනවා නම් ඔයාලගේ කමෙන්ට් එකත් මාත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. ඇත්තටම ගොඩක් හොඳ නිෂ්පාදනයක්. කවුරු හරි හිමාලය බ්‍රෑන්ඩ් එකේ ෆේස් වොෂ් එකක් try කරන්න ආසාවෙන් ඉන්නවා නම් all skin type මේ ෆේස් වොෂ් එක අනිවාර්යෙන් try කරලා බලන්න. ඇත්තටම ගොඩක් හොඳයි. normally ඔයාලගේ skin එකේ ප්‍රශ්න වලට ඒ වගේම සම පිරිසිදු කරගන්න ගොඩක් හොඳ ෆේස් වොෂ් එකක්. ඔයාලට පේන ප්‍රොඩක්ට් එක දැක්කාම මම කොච්චර ආසාවෙන් යූස් කරලා තියෙනවද කියලා. ඉතින් රුපියල් 650යි. ගොඩක් කල් යූස් කරන්න පුළුවන්. ආලට උදේ හවස ගොඩක් හොඳ නිෂ්පාදනයක්. ඇත්තටම මම ගොඩක් ආස වෙච්ච ෆේස් වොෂ් එකක් තමයි මේ බ්‍රයිට්නින් හිමාලය බ්‍රෑන්ඩ් එකේ බ්‍රයිට්නින් ෆේස් වොෂ් එක. එහෙනම් ඔයාලගේ අදහස් මාත් එක්කත් බෙදා ගන්න අමතක කරන්න එපා. මේක ඇත්තටම හොඳයිද? ඔයාලට මොන වගේ රිසල්ට් එකක් හම්බුණාද? ඒක නරකද හොඳද කියලා මාත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා පරිස්සමින් ඉන්න.